අද අපි සෞඛ්‍ය ශාරීරික අධ්‍යාපන විෂයේ 6 ශ්‍රේණියේ දරුවන් වෙනුවෙන් තමයි වීඩියෝ පාඩමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් 2026 වර්ෂයේ දෙවන වාර පරීක්ෂණය මේ දවස්වල පැවැත්වෙනවා. ඒ සඳහා ඔබට යම් උපකාරයක් අත්වලක් ලබා දීමට ප්‍රශ්න කීපයක් සාකච්ඡා කිරීම තමයි අද දවසේ මගේ ආරම්භ වන්නේ. එහෙනම් අපි ඒ සඳහා යොමු වෙමු. මුලින්ම අපි කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරමු. පළවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන්නේ අපි ඉගෙන ගත්තා. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කියලා කියන්නේ වොලිබෝල් ක්‍රීඩාව. දෙවන ප්‍රශ්නේ ස්වස්ථතාවය යනු අපි මේක පාඩම් වලදී ඉගෙන ගත්ත එකක්. මේකට අපි පිළිතුර මේ ලබා දීලා තියෙන පිළිතුරු අතරින් පෞද්ගලික පිරිසිදුකම තමයි ස්වස්ථතාවය කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ඔබ අවම වශයෙන් දිනකට කොපමණ කාලයක් නිදාගත යුතුද? අපි නිින්ද සහ විවේකය කියන මාතෘකාවයටදී අපි ඉගෙන ගත්තා. පැය 8ක් 10ක් අතර ප්‍රමාණයක් දරුවන් නිදා ගැනීම කළ යුතුයි කියලා. එහෙනම් පැය 8ක් 10ක් කියන පිළිතුර තමයි මේ සඳහා භාවිතා කරන්නේ. ඊළඟට මානසික ගුණාංගයකි ඉවසීම මේ පිළිතුර හතර අනුව අපිට නිවැරදි පිළිතුර ලබා දෙන්න පුළුවන් යන්නේ ඉවසීම කියන පිළිතුර. ඊළඟට ආධ්‍යාත්මික යහපැවැත්ම දියුණු කර ගැනීම සඳහා කළ යුතු වන්නේ මේ වලින් මේ දීලා තියෙන පිළිතුරු වලින් ආගමික කටයුතු වල නිරත වීම තමයි විශේෂයෙන් ආධ්‍යාත්මික කටයුතු වල නිරත වීම මගින් ආගමික කටයුතු වල නිරත වීම මගින් ආධ්‍යාත්මික යහපැවැත්ම අපිට ළඟා කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. පාදයේ මුලින්ම පොළොව ස්පර්ශ කරන්නේ මොන කොටසද කියලා අහන්නේ. එතකොට අපි දන්නවා මුලින්ම පාදයේ විලුඹ කොටස තමයි ස්පර්ශ කරන්නේ. ඊට පස්සේ පාද කොට්ටය, ඊට පස්සේ පාද ඇඟිලි වශයෙන් පිළිවෙලින් ස්පර්ශ කරනවා. එහෙනම් මේකේ පිළිතුර හැටියට අපිට දෙන්න පුළුවන් වෙනවා විලුඹ කියන පිළිතුර. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න කිහිපයට. ඔන්න ඊළඟ ප්‍රශ්න කිහිපය ඔබට ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය ගුරුතුමිය සයුරුගේ ශරීර ස්කන්ධ දර්ශකයේ අනුව ඇගේ කායික සෞඛ්‍ය යහපත් බව පැවසුවා. එසේනම් වර්ධන සටහනේ ඇයට හිමිවන වර්ණය මොකක්ද කියලා අහනවා. එහෙනම් එයාගේ සෞඛ්‍ය නිවැරදිව තියෙනවා නම් අපි ඉගෙන ගත්තා ඇගේ වර්ධන සටහනේ කොළ පාටින් තමයි එම කොටස පාට වෙලා තියෙන්න ඕනේ. එහෙනම් මේ සඳහා වර්ණය කොළ පාට කියලා අපිට ලබා දෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ දීලා තියෙනවා නිවාසාන්තර ක්‍රීඩා උත්සවයකදී මීටර 100 තරඟයට සහභාගී වූ දම්රු පහසුවෙන් ප්‍රථම ස්ථානයේ දිනා ගන්නා ලදී. දමිරු තුල දියුණු වී ඇති ශාරීරික යෝග්‍යතාවය අපි දන්නවා මීටර 100 කියන තරඟයට විශේෂයෙන් අවශ්‍ය වන්නේ වේගය. එහෙනම් මෙයාගේ මෙව තරඟයේ ජයග්‍රහණය කරන්න දිනුනලා තියෙන යෝග්‍යතා ගුණාංගය තමයි වේගය කියන එක. ඊළඟට ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව සඳහන් කරන්න කියලා කියනවා. අපි ඉගෙන ගත්තා සංවිධානාත්මක ක්‍රීඩා යටතේ ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාව ලෙස. ඊළඟ ප්‍රශ්නයට උඩින් සටහනක් දීලා තියෙනවා. පානීය ජලය, පිරිසිදු වාතය, පෝෂ්‍යදායක ආහාර අපි දන්නවා. මේ තියෙන්නේ අපේ අවශ්‍යතාවයන්, විශේෂයෙන් මූලික අවශ්‍යතාවයන්. එතකොට ඉහත සටහනේ හිස්තැනට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න කියලා කියනවා. එතකොට වඩාත් ගැළපෙන තීරුව තමයි අවශ්‍යතාව කියන තීරුව. ඊළඟට පරිගණකයේ භාවිතා කරන අවස්ථාවක් මෙම රූප සටහනේ දක්වනවා. මෙම රූප සටහනේ මෙම දක්වන අවස්ථාව අපෙන් අහනවා මේ ඉරියව්ව නිවැරදිද නැත්නම් වැරදි ඉරියව්වක්ද නැත්නම් මේ ඉරියව්වෙන් මොන වගේ ලක්ෂණයක්ද පෙන්වන්න කියලා. මේ තියෙන්නේ අතරම පරිගණකයේ භාවිතා කරන නිවැරදි ඉරියව්වක්. එහෙමනම් මේකට පිළිතුර අපිට ලබා දෙන්න පුළුවන් නිවැරදි ඉරියව්වක් කියන පිළිතුර. ඊළඟ ප්‍රශ්නයට අපි මේක ඔයගොල්ලන්ට ලැබෙන තවත් ප්‍රශ්න රටාවක්. මේකෙදි කියන්නේ පහත දී ඇති ප්‍රශ්න වලට ගැළපෙන පිළිතුර වරහන් තුලින් තෝරන්න කියලා කියනවා. ඒ යටතේ ඔන්න අපිට පිළිතුරු ටිකක් දීලා තියෙනවා. සමබල ආහාර, අනුගාමිකත්වය, ටී විටමින්, ස්වයං විනය, පැයක් කියන පිළිතුරු ටික දීලා
අපිට කියනවා ප්‍රශ්න කීපයක් දීලා ඒවට මේ නිවැරදි පිළිතුර තෝරලා ලියන්න කියලා. එයටද හිස්තැනක් මානසික යහපැවැත්ම යුතු පුද්ගලයෙකු තුළ දැකිය හැකි ලක්ෂණයකි. එනම් මානසික යහපැවැත්මක් ඇති පුද්ගලයෙකුගේ ලක්ෂණ ස්වයං විනය කියන එක. ඊළඟට මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස මෙතන තියෙන පිළිතුරු වලින් අපිට ගන්න පුළුවන් සමබල ආහාර කියන එක. එහෙනම් සමබල ආහාර වැදගත් වේ කියන පිළිතුර තමයි අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අප දිනපතා හිස්තැනක් ව්‍යායාම සඳහා වෙන් කරගත යුතුයි. අපි පැයක කාලයක් මේ සඳහා වෙන් කරගත යුතුයි කියලා පාඩම් වල ඉගෙන ගත්තා. ඊළඟට ඔබගේ සම හිරුවෙලිය යොදා ගනිමින් අපි ඉගෙන ගත්තා සමෙන් විටමින් D නිෂ්පාදනය කරනවා කියලා හිරුවෙලිය ප්‍රයෝගී කරගෙන. එතකොට හිරුවෙලියෙන් සහ සම එකට ක්‍රියාත්මක වීම මගින් අපිට විටමින් D කියන විටමිනය අපිට නිෂ්පාදනය කරලා ලබා දෙනවා. ඊළඟට ක්‍රීඩාවේ නිරත වීමෙන් නායකත්වයේ මෙන්ම අනුගාමිකත්වයේද දියුණු කරගන්න අපිට පුළුවන් වෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. දැන් මේ ලැබෙන්නේ ඔබට ඔබගේ ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ප්‍රශ්න රටාවක්. මේකේ A සහ B කියලා කොටස් දෙකක් දීලා තියෙනවා. මේ කොටස් දෙකෙන් A කොටසට ගැලපෙන පිළිතුර B කොටසින් තෝරා යා කරන්න කියලා තමයි මේකෙදි අපිට උපදෙසක් දීලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. පළවෙනි ප්‍රශ්නේ අපිට දීලා තියෙනවා දිගු වේලාවක් දේශනයකට තවන් දීමට සුදුසු ඉරියව්වක්. අපි කිව්වා ඉරියව්ව අපිට තියෙනවා සීරුවෙන් සිටීම, පහසුවෙන් සිටීම සහ සිත්සේ සිටීම කියන ඉරියව් තුන. එතකොට ඒ යටතේ මේ කියන ප්‍රශ්නයට පිළිතුරු විදිහට අපිට සිත්සේ සිටීම කියන ඉරියව්ව තමයි අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. සිත්සේ සිටීම කියන ඉරියව්ව තමයි අපිට ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය අපිට කියනවා ක්‍රීඩා අනතුරු අවම කර ගැනීමට හේතු වෙනවා. එතකොට ක්‍රීඩා අනතුරු අවම කර ගැනීමට විශේෂයෙන් අපිට ක්‍රීඩා නීති රීති පිළිපැදීම අපිට අවශ්‍ය වෙනවා මේ පිළිතුර මේ දීලා තියෙන පිළිතුරු අනුව. ඊළඟට උසට සරලන බරක් නොමැතිවීම. අපි දන්නවා ඒ උසට සරලන බරක් නොමැතිවීම කුෂ බව කියලා අපි හඳුන්වනවා. ඊළඟට Tamanගේ හැකියාවන් පිළිබඳව ඇතිවෙන නියතමානී ආඩම්බරය අපි කතා කරා ආත්ම අභිමානය කියලා. ඊළඟට ඔබට තනිව කළ හැකි සුළු ක්‍රීඩාවකි ස්කිපින් පැනීම කියන එක අපි අදාළ විෂය කර්ම ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා. ඒතකොට මෙන්න මේ වගේ ප්‍රශ්න රටාවකුත් ඔබට ලැබෙන්න පුළුවන් විභාගයේදී. ඊළඟ ප්‍රශ්න රටාවට අපි යමු. ඊළඟ ප්‍රශ්න රටාවේ අපිට කියන්නේ ප්‍රශ්න කීපයක් දීලා ඒ ප්‍රකාශ කීපයක් දීලා හරි නම් හරි ලකුණද ඒවා ඉස්සරහින් තියෙන වරහන තුල වැරදි නම් වැරදි ලකුණද යොදන්න කියලා. දැන් අපි මේ ප්‍රශ්න කීපයට යමු. එයටද අපිට දීලා තියෙනවා නිවැරදි ඇවිදීමකදී අඩි උස පාවාන් පැලඳීම වාසි සහගත වේ. අඩි උස පාවාන් පැලඳීම වාසි සහගත වෙන්නේ නැහැ. අවාසි සහගත වෙන්නේ එන එක වැරදි ප්‍රකාශයක්. ඊළඟට පවුලේ ආර්ථික තත්ත්වයට ඔරොත්තු දීම අවශ්‍යතා සහ ආශාවන් ඉටු කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණක් වේ. ඔව් ඒක අපි ඉගෙන ගත්ත පාඩමේදී අපි අවශ්‍යතා සහ ආශාවන් ඉටු කර ගන්නකොට පවුලේ ආර්ථිකයට ඔරොත්තු දෙන්න පරිදි තමයි අදාළ තෝරා ගැනීම කරන්න ඕනේ කියලා. ඊළඟට ක්‍රීඩාව තුළින් ආචාරශීලී පුද්ගලයන් බිහි නොවෙන්න බෑ. ක්‍රීඩාව තුළින් ආචාරශීලී පුද්ගලයන් අනිවාර්යයෙන්ම බිහි වෙනවා. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. ඊළඟට ශරීර ස්කන්ධ දර්ශකයේ සෙවීම සඳහා උස සහ බර අවශ්‍ය වේ. ඒ නිර්ණායක දෙක තමයි අපි ශරීර ස්කන්ධ දර්ශකය හොයන්න ගන්නේ. නම් ඒක හරි ප්‍රකාශයක්. ඊළඟට ක්‍රියාකාරකම් වලදී නිවැරදි ඉරියව් භාවිතා කිරීමෙන් වෙහෙස අඩුවේ. ඒකත් හරි ප්‍රකාශයක්. අපි නිවැරදි ඉරියව් භාවිතා කරපුවාම අපිට කරන ක්‍රියාකාරකම් වලදී වෙහෙස අඩු කර ගැනීම හැකියාව තියෙනවා. ඒකට මේ රටාවේ ප්‍රශ්නත් ඔබට විභාගයේදී ලැබෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පිළිබඳව ඔබ අවධානය යොමු කරන්න. හොඳයි. අපි යමු ඔබට ඊළඟට අපි කතා කරන්නේ දෙවන කොටසින් ඔබට ලැබෙන ප්‍රශ්න රටාවන් කිහිපයක් පිළිබඳව. ඒ යටතේ සෞඛ්‍යවත් බව යනු ලෙඩ රෝග වලින් වැළකී සිටීමක්, කායික මානසික සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්මෙන් සිටීමයි කියලා ඔන්න අපිට වාක්‍යයක් දීලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය මේ කියන
ශීර්ෂය යටතේ අපිට ලබා දෙන ප්‍රශ්න කීපයක් තමයි ලබා දෙන්නේ. ඒ යටතේ අපෙන් අහනවා අපේ කායික යහපැවැත්ම මැනගත හැකි ආකාර සඳහන් කරන්න. එතකොට ඔන්න කායික යහපැවැත්ම අපිට මැනගන්න පුළුවන් අපේ පෝෂණ මට්ටමින්. විශේෂයෙන් උස බර ශරීර ස්කන්ධ දර්ශකයේ ඒ වගේම අපේ බාහිර පෙනුමෙන් අපිට පුළුවන් වෙනවා අපේ කායික යහපැවැත්ම මැනගන්න. දෙවෙනි ප්‍රශ්නය අපිට කියන්නේ ක්‍රීඩා සහ ව්‍යායාම වල නිරත වීම මගින් අපිට ලැබෙන ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න කියනවා. එතකොට අපිට ප්‍රයෝජන ගණනාවක් තියෙනවා. ඒ යටතේ අස්ථිහා මාංශ පේශි ශක්තිමත් වීම, බර පාලනය වීම, ඊළඟට විනෝදාස්වාදයක් ලබා දීම වගේ කරුණු අපිට මේ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් ළඟා කරගන්න පුළුවන්. හොඳයි. ඊළඟට අපිට කියනවා පෞද්ගලික පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා ඔබ අනුගමනය කරන යහපුරුදු දෙකක් ලියන්න කියලා. අපිට ඕන තරම් යහපුරුදු තියෙනවා. විශේෂයෙන් දිනපතා ස්නානය කිරීම, පිරිසිදු ඇඳුම් ඇඳීම, හොඳින් දත් මැදීම, හිස පීරීම, ඒ වගේ කරුණු කීපයක් අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු හැටියට ලියන්න පුළුවන් වෙනවා. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය කියන්නේ ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් සතුට ප්‍රබෝධමත් බව මෙන්ම නිරෝගී බවද ලබාගත හැක. ඔන්න අපිට අදාළ ප්‍රශ්නයට අදාළ පොඩි වාක්‍යයක් ඒ හා සම්බන්ධව ගැලපෙන වාක්‍යයක් ලබා දෙනවා සෑම ප්‍රශ්නයකදීම. ඊළඟට අපිට ප්‍රශ්න කියනවා ඔබට විවේක කාලයේදී යහළුවන් සමග කළ හැකි සුළු ක්‍රීඩා දෙකක් සඳහන් කරන්න කියලා. අපිට අපි මේවා පාඩමේදී ඉගෙන ගත්තේවා. අපි ඒ යටතේ ගන්න පුළුවන් බට්ට පැනීම, ගල් පෙරලීම, අල්ලන සෙල්ලම්, පන්දු ඇල්ලීම වගේ ක්‍රීඩා මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. හොඳයි. ඊළඟ ප්‍රශ්නය වොලිබෝල් ක්‍රීඩාවේදී ලකුණක් ලැබෙන ආකාර ලියා දක්වන්න. අපි දන්නවා විරුද්ධ පිළ කරන ඕනෑම වර්ධකට අපිට ලකුණක් ලබා ගන්න පුළුවන්. එතකොට වොලිබෝල් ක්‍රීඩාවේදී අපිට ලකුණක් ලැබෙන ක්‍රම විදියට විරුද්ධ පිළේ කරන සෑම වරදක්ම අපිට යොදා ගන්න පුළුවන්. එහෙනම් පිළිතුරු ඉදිරියට ලියන්න වෙන්නේ විරුද්ධ පිළ සිදු කරන සෑම වරදකදීම ලකුණක් ලැබෙනවා කියන එක. ඊළඟට නෙට්බෝල් ක්‍රීඩාවේදී පාද උරුව සඳහා ඔබට කළ හැකි ක්‍රියාකාරකම් දෙකක් විස්තර කරන්න. එතකොට අපිට පුළුවන් මේකට මෙන්න මේ වගේ ඒවා ඉදිරියට දිවීම, පසුපසට දිවීම, වමට දකුණට දිවීම, ඊළඟට ගැලොප් කිරීම වගේ ක්‍රියාකාරකම් මගින් අපිට පුළුවන් වෙනවා මේ පාද හුරුව කියන කොටස නෙට්බෝල් ක්‍රීඩාවේදී දියුණු කරගන්න. එතකොට ඒ සඳහා ඔන්න ඔය ක්‍රියාකාරකම් වලින් කිහිපයක් ඔබ ලියලා තියෙනවා නම් කිහිපයක් කියන්නේ දෙකක් මේ ප්‍රශ්නේදී අහන්නේ. දෙකක් ලියලා තියෙනවා නම් ඔබට සම්පූර්ණ ලකුණු ප්‍රමාණය මෙහිදී ලබා ගන්න පුළුවන් වෙනවා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. ඊළඟ ප්‍රශ්නය අපිට කතා කරන්නේ පෝෂක නිවැරදි ලෙස අඩංගු සෞඛ්‍යවත් ආහාර වේලක් ගැනීමෙන් නිරෝගී දිවියක් ගත කිරීමට හැකි වේ. එතකොට මේ කතා කරන්නේ පෝෂණය පාඩම ගැන. ඒ යටතේ අපිට කියනවා පළවෙනි ප්‍රශ්නය අප ගන්නා ආහාරවල ප්‍රධාන කාර්යයන් දෙකක් ලියන්න. අප ගන්නා ආහාරවල ප්‍රධාන කාර්යයන් තුනක් අපිට ලියන්න පුළුවන්. සිරුරට ශක්තිය ලබා ගැනීම, ආරක්ෂාව ලබා දීම සහ සිරුර වර්ධනය වීම කියන කරුණු තුන අපිට මේ සඳහා ගන්න පුළුවන්. ඒකෙන් දෙකක් ලියලා තියෙනවා නම් ඔබට මේ ලකුණ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට මහා පෝෂක අඩුවීම නිසා වැළඳෙන මන්ද පෝෂණ ගැටලු දෙකක්. දැන් අපි දන්නවා මහා පෝෂක කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, තෙල් සහ මේදය වගේ පෝෂණ කොටස්. එතකොට මේ පෝෂණ කොටස් තුන තමයි මහා පෝෂක කියලා කියන්නේ. ඒතර ඒවා අඩු වුණාම අපිට වැළඳෙනවා මන්ද පෝෂණේ. ඒ මන්ද පෝෂණයේ ගැටලු දෙකක් අපිට ලියන්න කියනවා. ඒතකොට අපි දන්නවා සිරුරේ බර සහ වර්ධනය අඩු වෙන්න පුළුවන්. ඕන රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. මතක ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. අන්න ඒ වගේ කරුණු කීපයක් මේ සඳහා ලියලා තියෙනවා නම් ඔබට අදාළ ලකුණ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟට සෞඛ්‍යවත් ආහාර තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් වන කරුණු දෙකක් විශේෂයෙන් අපි ආහාරයක් තෝරා ගන්නකොට විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එකක් පෝෂ්‍යදායී බව, ඊළඟට ආහාරවල තියෙන විවිධත්වය, නැවුම් බව, පිරිසිදු බව, ස්වභාවික බව වගේ කරුණු පිළිබඳ විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන. එතකොට අපිට පුළුවන් වෙනවා සෞඛ්‍යවත් ආහාර අපිට තෝරා ගැනීම හොඳින් කරන්න. හොඳයි. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ ප්‍රශ්නේ අපිට දීලා තියෙන්නේ ක්‍රීඩා නීති රීති මගින් ක්‍රීඩාව පාලනය කරන අතර සැමට සාධාරණ ඉටු කරයි. ඒතකොට මේ කතා කරන්නේ ක්‍රීඩා නීති රීති පිළිබඳව.
ඒ අර්ථය ඔබට කියනවා පළවෙනි ප්‍රශ්නේ ඔබ පාසලේදී නිරත වූ ක්‍රීඩාවක් නම් කර ඒට අදාළ නීති දෙකක් සඳහන් කරන්න. දැන් එතකොට නම් කර ඇති ක්‍රීඩාවට ගැලපෙන පිළිතුරු වලට ලකුණු දෙන්න කියලා කියන්නේ. ඒතර අපි උදාහරණයට වොලිබෝල් ක්‍රීඩාව කියලා ගමු. එතකොට වොලිබෝල් ක්‍රීඩාව කියන එක නම් කෙරුවොත් එතකොට අපි දන්නවා වොලිබෝල් ක්‍රීඩාවට අදාළ වෙන නීති ඕනේ තරම් තියෙනවා. ඒ යටතේ එක් පිලකට පන්දුව 3 වරක් ස්පර්ශ කිරීමේ හැකියාව තියෙනවා. ඒක නීතියක්. ඊළඟට පිරිනමන පන්දුව ක්‍රීඩා පිටියෙන් පිටතට යාම වරදක්. එතකොට ඒකට විරුද්ධ පෙළට ලකුණු හම්බෙනවා. ඒකත් නීතියක් විදිහට ගන්න පුළුවන්. ඔය විදිහට ඒ අදාළ ක්‍රීඩාව නම් කරලා ඒකට අදාළ නීති දෙකක් ඔබ සඳහන් කරුවා නම් ඔබට සම්පූර්ණ ලකුණු මේ ප්‍රශ්නේදී ලබා ගන්න පුළුවන්. ඊළඟට ක්‍රීඩා නීති රීති සහ ආචාර ධර්ම කඩ කිරීමෙන් සිදුවන අවාසි දෙකක් අපිට සඳහන් කරන්න කියනවා. විශේෂයෙන් තරඟවලින් ඉවත් කිරීම, අනිත් අයගේ දෝෂ දර්ශනයට ලක්වීම, විශේෂයෙන් හැම කෙනාගේම අතර කොන්වීමක් වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට මිතුරන්ගේ නැත්වීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ වගේ පිළිතුරක් තමයි මේකදී අපේක්ෂා කරන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ක්‍රීඩා නීති රීති සහ ආචාර ධර්ම වලින් ජීවිතයට ලැබෙන ප්‍රයෝජන 4ක් ලියන්න කියලා කියනවා. එතකොට මේ සඳහා අපිට ගන්න පුළුවන් සම්බන්ධතා ඇති වෙනවා, පිළිගැනීමක් ඇති වෙනවා, ජනප්‍රිය වෙනවා, විශේෂයෙන් ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපේ පෞරුෂය හොඳින් හදා ගන්න පුළුවන් වෙනවා. ඒතකොට මෙන්න මේවා තමයි අපිට ලැබෙන ප්‍රයෝජන විදිහට නම් කරන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අද දවසේ ඔබට දෙවන වාර විභාගය වෙනුවෙන් ලැබෙන ප්‍රශ්න සහ ඒවා එම ප්‍රශ්න වල රටාවන් පිළිබඳව පොඩි අදහසක් ලබාගෙන ප්‍රශ්න පත්‍රයට හොඳින් මුහුණ දෙන්න ඕන කරන කරුණු කීපයක් මතක් කරේ. මේක ඔබට විභාගයට වැදගත් වෙයි. එහෙනම් ඔබ සියලු දෙනාට දෙවන වාර විභාගය හොඳින් ලියන්න හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අද පාඩමෙන් මම සමුගන්නවා. ආයුබෝවන්.